ඇයි පුතේ ওই බෙල්ල රතු වෙලා? මේ මధుරික කෑවම ඊයේ. ඉතින් මං කසල වෙන්නේ නැති. වෙන්නේ නැති. අනේ අම්මේ ගින් බලනවද මට මේ මේලි කවන්න ඕනේ. මధుරෝ ඇවිල්ලා. මොන මధుරෙද්ද? කිසිද පොත. මස්තු ඔය අද යන්න බං shopping කරන්න. අද මේ මගේ දිවාරවල විශ්ව කතා කරන්න එපා. මුළු දවසේ මේ ඉන්නේ මට නම් බෑ වත්තේ shopping යන්න. මගේ දවසම ඉවරයි. අද නම් බෑ මං ගෙදර ඉන්නවා. දවසම මං ගෙදර. ඕකේ. එන්න මම අම්මා කුලකට දෙන්න. අයියේ. අද උදේ අම්මා ඇහුවා අපි ගෙදර යන්නද කියලා මම උපාසීව අපි කොහරි යනවා කියලා. දැන් ධම්මද? නැතුව ඉතින්. විශ්ව කතා කරන්න එපා. යන්න shopping යන්න. හරි යන්න shopping යන්න. හරි läසි. හිතනද? ඔකනේ කියන දේ අහන්න නැතුව. හොද්දම වැඩි. ඇයි ඔලු ලොකුයිනේ. ඒකයි වගේ දේවල් වෙන්නේ. This box better than the box he was held in. I'm on my D in and outer. I call him baby like Dowder. He like it when I get drunk. I like it when he older. This box better than the box. නෑ එහෙම නෑ මේ. ඒක ෂේප්. පොඩ්ඩක් ඉන්න මන් දෙන්න. අම්මා කතා කරන්න බලන්න. හලෝ. අම්මේ. නෑ මේ බල්ලෙක් කෑගේ. අම්මේ නිරාශ වෙලා තිබේද වලට කෑවද? ඒව කන්න පුළුවන්ද බං? බල්ලෙකුටවත් කන්න බෑ. ඇයි? පොළොවද කන්නේ? අනේ මන් දන්නේ නෑ බං. පුදුම කෑම ඉවිල්ලක් ඒවනම්. ඔයිට හොඳයි කඩෙන් ගෙනල්ලා කෑවනම්. ඔබ කන්නේ ඕවද? ඔය ඉතින් කන්නේ මේවා තමයි ඉතින්. මොනා කරන්නද ඉතින්? අම්මේ කෑවද බත්? කෑව පුතේ රසයි අද නම් කෑම ටික. ඇත්තටම රසයිද? ඔව් මාර රසයි අද. මට සන්තෝෂයි මම ඔයාටමයි හැදුවේ. ඒක හොඳයි එහෙනම්. ඊයේ මේ කඩේට ගිහිල්ලා මට සිංගල කෑමක් හදන්න ඕනේ කියලා තමයි හිතුවේ. හොඳයි. ඇත්තටම රසයි හදන්නකෝ. හොඳට කෑවද? ඔක්කොම රහයිද? මස් එක? ඔක්කොම රහයි. එන මට සන්තෝෂයි. කෑවා. හරියට. මං හිතත් අදලා දෙන්නම්කෝ. හෙට? හලෝ. ඔව් අම්මේ. උයනවා අම්මේ හැමදාම වගේ ඉතින්. අනේ බොරු කියන්නේ නැතුව ඊට හම්බන්. ඉතින් නිරාශගේ වැඩේ කෑ ගහ ඉන්න එක තමයි ඉතින්. මට ඕන මං කෑ ගහනවා. ඔයාට ඕන නම් යන්න. හලෝ. අම්මේ. නිකන් ගත්තේ. මොකද කරන්න කියලා බලන්න. මුකුත් නෑ මම මේ සෝෆා එකට ලා හිටියා. කොහොම නිරාශා? නිරාශා මේ ගේ වර්ක් කරනවා අම්මේ. නිරාශා ඇති සැටි උඩ කකුල් දෙකත් උඩ තියාගෙන ටෙලිෆෝන් එක බල. උඹ ගේ අස් කරනවා ඇති. මන් දන්නවනේ උඹ ගේ. අම්මව මතක් කරන්නලු. පස්සේ කතා කරමු එන. හරි එන මන් තියන්න. මේ මමත් ඔයාගේ අම්මව ආදරෙන් මතක් කරා කියන්න. මේක අමතක වෙලා තිබ්බාට.